ධර්ම ශ්‍රවණයට ප්‍රථම ඔයත්තන්ට සිහිපත් කරන්න ඕනේ කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි සංසාරේ පින්නතුනි බොහොම කාලෙකින් ඉන්නේ බණ අහන්න හම්බෙන්නේ. බොහෝම කාලෙකින් තමයි මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ. මෙහෙම අවස්ථාවක් ලැබුණාම ප්‍රමුඛව කල්පනා කරන්න ඕනේ කාරණය තමයි කොහොමද මේ වගේ අවස්ථාවකින් වැඩ ගන්න කියන එක. කොහොමද මේ වගේ අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න කියන එක. මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. මම සාමාන්‍යයෙන් අවුරුද්දට කොහොමත් බණ 500ක් කියනවා. දැන් වෙනතුනි මට අලුතෙන් දිනයක් දෙනවා නම් දෙන්න තියෙන 2027 මාර්තු වලට. එතකොට මට හොඳට අත්දැකීම් තියෙනවා. මිනිස්සු පින්කම් වලට වියදම් කෙරුවට ඒ වගේ ප්‍රතිඵල හරියට ගන්න. මිනිස්සු හිතන්නේ පින්කම් කරන එක මේ බල්බල් දාන එක මේ සරසන එක මේක එක කොටසක් විතරයි. මිනිස්සුන්ගේ හැදෙන්න ඕන මොකද්ද? මම මේ දොස් පරොස් කියනවා මේවා තියෙන්න ඕන ඒව හැමතැනම තියෙනවා. නමුත් පින්නතුනේ මූලිකවම තියෙන්න ඕන හාමුදුරුව වඩිනකොට මොකද මේ චිත්ත ප්‍රසාදය කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යාත්ම භාවය විතරනේ. හිතට සිතුවිල්ලට චේතනා වෙන්න ඕනේ මේ හාමුදුරුව වඩින්නේ ධර්ම දේශනාවට. සිතුවිල්ල ඇති වෙන්න ඕනේ මේ හාමුදුරුව වඩින්නේ බණ කියන්නේ. සිතුවිලි වලින් පවා හිත පිරෙන්න ඕනේ. මොකද එහෙම හිතන්න පුළුවන් කාටද? එහෙම සත්තුන්ට හිතන්න පුළුවන්. ජීවිතේ හරි ගස්ස ගන්න තියෙන එකම අවස්ථාව තමයි මේ මනුෂ්‍යාත්ම භාවය කියන එක. ඒ හින්දා මේ වගේ අවස්ථාවක ලැබුණහම මේ කියන වචනයක් ගානේ පින්නතුනේ දෙතුන් වතාවක්වත් කල්පනා කරන්න ඕනේ. මොනවාද කල්පනා කරන්න ඕනේ? දෙතුන් වතාවක්වත් අකුසල සිතුවිලි එනවද නැද්ද කියන එක කල්පනා කරන්න ඕනේ. මේ කියන වචනයක් ගානේ අහන වචනයක් ගානේ මේවා හේතු වාසනා වෙන්න ඕනේ. කොහාටද? අර කියනෝ නේද පින්නතුනේ ඉදම් මේ පුඤ්ඤ කම්මං න්‍යාසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ කරන හැම පින්කමක්ම කොහාටද හේතු වාසනා වෙන්න ඕනේ? නිවනට. අපේ අවසාන අරමුණක් මොකද්ද? නිවන් දකින්න. දැන් කියමු බලන්න. නිවන් දකින්න අරමුණු කරගෙන අන්තිමයට කරපු පින්කම මොකද්ද? පන්සල් වල දායකම් පිරිමහන්නේ පාංශු මූල කරගන්න නෙමෙයි. ආගමික කටයුතු වලද මේ කිසිම දෙයක් වෙනතුනේ මේ අර සංස්කෘතික කාරණා ඉටු කරන්න එපා. මේ හැම එකක්ම කරන්න ඕන පින්නතුනේ නිවන් දකින්න. දැන් නිවන් දකින්න කරනකොට හරියට වැදගත් එකක් තමයි ඔය බුදුහාමුදුරුවන්ගේ නවාරාදී බුදුගුණ පළවෙනි ගුණය මොකද්ද? අරහං බුදු ගුණය. අරහං බුදු ගුණය තුල තියෙනවනේ රහසින්වත් පව් නොකලසේ ප්‍රමුඛම තියෙන්න ඕන කාරණයක් තමයි රහසින්වත් පව් නොකලසේ
අපි වැඩිපුරම පව් කරන්නේ කොහෙන්ද? රහසින්. කියමු බලන්න කයින් වචනයෙන් සිද්ධ වෙන අකුසලය. එහෙම මොකක්ද නේද නේ? මිනි මරන්න. හොරකම් කරන්න. ඔය ඉතින් අනාචාරයෙන් හැසිරෙන්නේ නැති මං හිතන්නේ හැම පැතිවලම නෑ සමහර පැතිවල තියෙනවා. අර මේ පැතිවල නැතුව ඇති. දන්නවනේ අනාචාරය කියන්නේ මොකද්ද කියලා. ඔය කිරියම්මල කිරියත්තලා hina වෙන්න එපා ඔකට. අර අනියන් සම්බන්ධතා පෞල් පිටින් විනාශ වෙනවා. මොන පිරිමියද ඉන්න පින්නතුනේ කසාද පිරින්දකින් පිට වෙන පිරින්දක නිර්වතන් නොදකපු බහුතරයක් ඇති මං කියන්නේ හරි අඩුයි. මිනිස්සු එම අපරාධ කරන්නේ බහුතරයක් අකුසල් සිද්ධ වෙන්නේ කොහෙන්ද? සිතුවිලිත් එක්ක. දන්නවද දැන් ඔය හිතෙන් පව් පිරෙන්නේ කොහොමද කියලා? දැන් ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙක් එකපාර නැගිටලා කෑ ගහන්න ඕන. අර අම්මා දිහා අර පොඩි එකා අරගෙන යනකම්ම රව රව බලන්න. කෑ ගහන්නේ නැහැනේ පොඩි එකෙක් ආසාවට. එහෙම එහෙම නැත්නම් ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන සද්දෙට. එතකොට මොකද කරන්නේ? ඛණ්ඩවාගේ බලන්නේ නැද්ද අර ෆෝන් එක අයිතිකාරය දිහා? මොකටද පින්නතුනි අනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? මේ හිතවල තියෙන කැතකමට තමයි රහස් පව් කරනවා කියලා කියන්නේ. රහසින්වත් පව් කරලා තියෙන්න හොඳ නැහැ. සංසාරේ දිග්ගැස්සෙන්නම සිතුවිලිත් එක්ක කරන දේවල් වල. ඔය බලන්න දැන් අපේ අම්මලාට වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන කවුද? නිකන් ඉන්න ගමන් මතක් කරන්න බෑ. සනේ බර කසාද ස්වාමියා නෙමෙයි. පාරවල්ලානේ මිනිස්සු බයිනේ. එතකොට දැන් වැඩිපුරම එහෙම බයිනකොට මෛත්‍රී කරනවද? ඔය කියන්නේ නැද්ද කකුලවත් කැඩියන් කියලා? ඔය යනකොට ඇඹරිලම් ඵලයන් කියලා. මේ පැතිවල නැතුවද මං කියන බොහෝ පැතිවල එහෙම කියනවා ඒක. අය අර කයින් වචනයෙන් කරන්න පුළුවන්. උටි කාලා මරන්න හැමුණොත් මිනිස්සු වැඩිපුරම මේ සිතුවිලිත් එක්ක තමයි හැම එකක් නිරන්තරයෙන් සැකේ නඩත්තු වෙන්න මොකද? සැකේ ක්‍රියාත්මක වෙන්නේ මේ අතින් පයින්. ඔය හිත කුලප්පු වෙන්නේ මොකේද? සැකේට. අනික ගැන කේන්ති ඇති වෙන්නේ මොකේද? සැකේ. පින්නතුනේ පෞල් පිටින් විනාශ මොකේද? සැකේ ඇති වෙන්නේ කොහෙද? සිතුවිලිත් එක්ක. කොහොමද සිතුවිලි ගැලපෙන්නේ විසඳෙන්නේ? කොහොමද සිතුවිලි සම්බන්ධ වෙන්නේ? ඔය මතක තියාගන්න ඕනේ. දැන් අද ගෙදර ගිහිල්ලා කවුරු හරි ගෙවල් පැත්තට එනකොට එකපාරම කතා කර ඉඳලා දෙන්න කතාව නවත්තන්න ඕන. අර එන මනුස්සයාට මොනවද හිතෙන්නේ? සැකේ ඇති වෙන්න. එන මනුස්සයා හිතන් අපිට වුණත් එහෙම අපි කොතෙන්ට හරි යනකොට කතා කරගෙන ඉඳලා කතාව නවත්තම අපිට මොකද හිතෙන්නේ? අන්න මේ අනේක ගැන
වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, දේශය ඇති වෙනවා. ප්‍රමුඛවම හිතන්න බලන්න පින්නතුනේ සිතුවිලි එක්ක කරන ගනුදෙනුව හරි පරිස්සමට කරන්න. පුළුවන් තරම් සිතුවිලි පිරිසුදු කරගන්න. දැන් ඔය ඇත්තෝ මං අද උදේ සිරසේ තිබ්බ වැඩසටහනකදී මේක සාකච්ඡා කරා. ඒකේ මගෙන් ප්‍රශ්නයක් අහනවා කොහොමද හාමුදුරුවනේ මේ පීඩනේ කොහොමද ආතතියෙන් මිදෙන්නේ? කොහොමද ප්‍රශ්න වලින් බේරෙන්නේ? මම අහුවා මොනවාද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න? ඇත්තටම දැන් ඔය ඇත්තෝ ඉඳගෙන ඉන්න ගමන් හිතන්න බලන්න. මොනවාද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද අපිට තියෙන ගැටලු? අපිට ප්‍රශ්න නැහැ පින්නතුනේ. ප්‍රශ්න තියෙන මිනිස්සු තමයි අර රාජගිරි වික්ටෝරියාකට ගිහිල්ලා තියෙනවා. ඔය ගිහින් බලන්න. ඒකේ කවුද? ප්‍රශ්න තියෙන මිනිස්සු. අපිට මොනවද තියෙන ගැටලු? ඔය අපූර්වට හිටගෙන ඉඳගෙන බණ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපිට තියෙන ප්‍රශ්නේ තමයි පින්නතුනේ මේ වැඩ කරන ඉන්ද්‍රියන් වලින් වැඩක් ගන්න නැති එක. කියමු බලන්න. කන් දෙකෙන් මෙච්චර කාලයකට ගත්ත වැඩ. කන් දෙක තියෙන්නේ අහන්න. අහලා හැදුනේ මොනවාද? දැන් මේ ඔය කන් දෙකෙන් අහලා මොකක්ද හදාගත්ත වැරද්ද? මතකද නිකම් මන් 2008 අහපු බණක් අහලා මං එදා ඉඳන් මේ වෙනකම් කුණුහරුපයක්වත් කියන්න දුන්නවද? මේ වෙනකොට කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලාද? 3ක්. ඊට වැඩි ඇති මං හිතන්නේ. පගෝති ගණන් කුණුහරුප පල්ලා නැද්ද? ඔය කටවල් වලින්. ඕම් කතා කරන්න පුළුවන් වෙච්ච එකෙන් ගත්ත වැඩේ. කටවල් වලින් මේ වෙනකොට කී දෙනෙකුට තෝ කියලා දෙනවා. ඕම් කටවල් වලින් ගත්ත වැඩේ. තමුණත් ඉන්න කටවල් වලින් ගත්ත වැඩ. මේ වෙනකොට කී දෙනෙකුට දොස් කියලා දෙනවා. අර මිනිස්සු සීනිගම යන්නේ මොකටද? මං කියන්නේ පින්නතුනි ඔය අතපය හතර මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ අනේකට පෙලන්න නෙමෙයි. අනේකට දොස් පරස් කියන්න නෙමෙයි. අනේක අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. මේ පැතිවල තින්නතර මාන්නක්කාරකම තියෙන මිනිස්සු. එහෙම කුලමල ප්‍රශ්න නැතුවද මේ පැතිවල? රස්සාවෙන් මයින මිනිස්සු ඉන්නවද නැහැ? ඔව්ව බැලිහකි පන්සල් වල. දැන් මේ කටිනේ කවද්ද? මෙතන කටිනේ තියෙනවනේ. කටිනේ දවසට බැලිහකි. මේ මරණාධාර සමිති තියෙනවනේ මේ පැතිවල. සමහර පන්සල් වල සභාපතිලා ඒ උන් ඉන්නේ දිසාපතිලා වගේ. මෙහෙම නැතුවද මං කියන්නේ බොහෝ පැතිවල එහෙම. මිනිහගේ තියෙන ගෙම්බර කටිනේ දවසට. අර කොලේ හෙල්ලන තරමට තමයි අර වැඩ කටයුතු අපූර්වට පිළිගැනීම ආදී සිද්ධ වෙන්නේ. අර ඉස්සරහට ඇවිල්ලා ඉඳ ගන්න හම්බෙන්නේ කාටද? මං කියන්නේ මෙහෙම නැතුව ඇති බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුළ අප්‍රමාණ කරුණාවක් තියෙන්න ඕනේ. අනේක අපහසුතාවයට පත් කරන්න ලැජ්ජාවට පත් කරන්නද මේවා වැඩ කරන්නේ?
මිනිස්සු හරි කැමති පින්නතුනේ අනේක හෙලා දකින්න. මිනිස්සු හරි කැමති අනේක පීඩාවටපත් කරන්න. මිනිස්සු වෙලා ඉපදුනේ අනේක පීඩාවටපත් කරන්න නෙමෙයි. අනේක අපහසුතාවයටපත් කරන්න නෙමෙයි. අනේකට උදව් කරන්න. අනේකට කරුණාව දක්වන්න. වැරදිච්ච කෙනෙකුට වරදින්නේ ඇයි? කාට හරි වැරදුනොත් වරදින්නේ මොකක් හරි තියෙන නොදැනුවත් භාවයකට, අනවබෝධයකට. අර වැඩිපුරම කලබල වෙන්නේ උගත්යයි කියන මිනිස්සුම නෙමෙයි. අඩුපාඩුවක් තියෙන කෙනෙකුට තමයි වරදින්නේ. බුද්ධිමත් මිනිස්සු මොකද වෙන්න ඕන? බුද්ධිමත් මිනිස්සු නිමෙන්න ඕන. මේකේ වෙන්නේ අනිත් පැත්ත. ඕනම කෙනෙකුට වරදින්න පුළුවන්. අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න. වැරදි විවේචනය කරන්න එපා මිනිස්සු අපහසුතාවයට පත් වෙන විදිහට. මේ දහම් පාසල් තියෙනවා. ඇති මං හිතන්නේ. බොහෝ දහම් පාසල් වල දැන් මොකටද ළමයි දහම් පාසල් ලෙවන්නේ? පුදුම පොකරයක් අල්ලන්නේ ශිෂ්‍ය නායකකමට. දායකයන් අස්සන පන්ති නායකකම දුන්නේ නැත්තම්. මෙහෙනම් එහෙම නැතුව තියෝ. බැරි වෙලාවත් තරගෙට දැම්මේ නැත්තම් එහෙම. තරඟ ඔව්වට දැම්ම නැත්තා නේ. පුදුම මිනිස්සු වෙන්නතුනේ. දන්නේ නැහැ දහම් පාසල් ලෙවන්නේ මොකේද කියලා. පන්සල් ලෙවන්නේ නිමෙන්න. අම්මලා තාත්තලා අවුල ලෙවන්නේ. කොළ මිටි ගණන් පුරවන මොකේද? සීසනායකම ගන්න. එව්වට ශිෂ්‍යනායකම් ගන්න එපා. එව්වට බෙහෙත් ගන්න ගිහිල්ලා. ඔව්ව ලෙඩ. දැන් බලන්න ඕනේ අපිට ලෙඩ තියෙනවද නැද්ද කියලා ඔහොම බලා ගන්න. එතකොට ලේසි. අයමුතුන් පරීක්ෂා කරන්න දෙයක් නැහැ. ගිහින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එතකොට ඔය මං කියන්නේ මේ පැතිවල නැතිව අනිත් පැතිවල තියෙනවා මේ කියන්නේ. තෑගි ප්‍රධාන ඔස්සේ ළමයා කතාවට දැම්මේ නැද්ද? අය හඳුරුන්ට දාන්නේ නැහැ. අයගෙන්නේ මිනිස්සු එදිරිවාදීකම් පිරිමහනවා කොහෙන්ද? පන්සල් වල මිනිස්සු මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්න වැඩ. ඔය සමහර තරුණයෝ කියනවා ඔය හඳුරුන්ට කියන හාඳුරු මගේ කියන විදිහටම කියන්නේ. හාඳුරුව ලොකු කරගෙන ඉන්නේ අරුල්. එහෙම කියන්නේ නැද්ද? එවුන් ඉස්සරහට දාගන්නු හැම එකක්ම කරන්නේ. ඒ හින්දා අපි යන්නේ නැහැ. පින්නතුනේ ඔය අතපය හතර වැඩ කරන වෙලාවේ ඇවිල්ලා බොමලු අමදින්න මොකෙක්වත් ඉස්සරහින් නේද? එව්වත් ලෙඩ ඈ.